Hi everyone, welcome back to my channel Cravings by Manu. අද ඔන්න යාළුවෝ දැක්කනේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි අරන් ආවේ. මොන දේ කරන්නත් කලින් අපි කාලා ඉන්න එපයි. මෙන්න මේ රොටි කඩේ තියෙන්නේ රිවර්ස් ටර්න් යන පාරේ. ඒකේ බෝඩ් එකක් ගාලා තිබ්බා කළු අලකොල සමග රොටි කියලා. මම කළු අලකොල කන්න හරිම ආසයි. මෙන්න මේ වගේ ඒ කඩේ ඉස්සරහා කළු අලකොල පැලයකුත් හිටවලයි තිබුණේ. ඔන්න යාළුවෝ බලන් ඉන්නකෝ මේ පරිසරයේ ලස්සන. මගේ ඇස් දෙකට දැක්ක ලස්සන ඔයාලට ගේන්න පුළුවන් විදියට මම ගෙනාවා. ඉතින් මම දන්නේ මම දැක්ක විදියටම ලස්සන නම් කැමරාවෙන් කැප්චර් කරගන්න බෑ. ඒත් මගේ යාළුවන්ට මම මේ දැකපු ලස්සන පෙන්වන්න කියලා මම හිතුවා. මම අද යන්නේ රිවර්ස්ටන් රත්තොට තේවතු අතරේ තියෙන කවුරුත් නොදන්න ගොඩාක් ලස්සන තැනක්. මේ තියෙන සීතල හුළඟ වැස්සත් එක්ක මෙන්න මේ විදියට හැදෙන රස්නි රොටියකුත් එක්ක අලකොල රසයි නේද? මම නම් හරිම ආසයි ඒ කම්බිනේෂන් එකට. ඒක කාලා හොඳ ප්ලේන් ටී එකකුත් පිව්වම සීතල කොහෙන් යනවද දන්නේ නැහැ. මෙන්න මේ විදියටයි ඒ රොටි එක හදලා දුන්නේ. බලන්නකෝ අලකොල එකේ ලස්සන වගේම ඒක හරිම රසයි. ඒ වගේම ඒ කඩේ කෙනා කිව්වා මේ කළු අලකොල කැස්සට හරිම ගුණයි කියලා. ඒකත් කාලා ඔන්න යන අතරේ මෙන්න මේ වගේ ලස්සන ගඟක් දැක්කා. බලන්නකෝ ඒ ගඟේ ලස්සන. මේ වගේ පාලමකුත් තිබ්බා එහා පැත්තට යන්න. ඒ වුණාට ඉතින් එච්චරම මම ඒ දුර යන්න බයයි. ඒ නිසා මේ වගේ මගෙන් ලස්සනට ඔයගොල්ලන්ටත් බලන්න වීඩියෝ එකක් කරගත්තා. බලන්නකෝ රවුන්ඩ් ගල් වතුරට හේදිලා එක හැඩේ තියෙන හැටි. මේ ගම්වල ජීවත් වෙන අය හරිම සරලයි. එයාලගේ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන්නේ මම හිතන්නේ ගොවිතැන. ඔන්න බලන්නකෝ උදේම මෙයාලා මේගොල්ලන්ගේ වැඩවල් වලට කුඹුරු වලට ඇවිල්ලා ලස්සනට ඒගොල්ලන්ගේ වැඩ කරන හැටි. මේවා ඉතින් මට දකින්න වෙන්නේ මෙන්න මේම ආව වෙලාවට විතරයි. නැත්තම් ඉතින් යාළුවෝ දන්නවනේ වටේට තාප්ප කරපු කොන්ක්‍රීට් කැලයක් මැද මම ඉන්නේ කියලා. අද මගේ වාසනාවටද මන්දා එච්චර ලොකු වැස්සක් නැහැ. ඉර පායලා. ඔන්න බලන්නකො මෙයාලා වී පැල කරන හැටි. ඉස්සර නම් අපි දැකලා තියෙන්නේ වී ඇට විසික් කරනවනේ. ඒත් දැන් ඔයාලා බලන්න මෙන්න මේ වගේ වී ඒගොල්ලෝ පැල කරලා මේව පැදුරු වගේ තියෙනවා. එන්නේ ඒකෙන් ඒ වී පැල අරන් තමයි විසික් කරන්නේ. මන් දන්නේ යාළුවන්ට පේනවද කියලා ඔය චූටි බබෙකුත් ඉන්නේ උතන. එයාත් ඔය කරන්නේ ඒ වී පැල විසික් කරන එක. මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ලැබෙන එකත් හරිම වාසනාවක්. ඔන්න බලන්නකෝ ඉතින් මම මේ වැඩෙත් අමතක කරේ නෑ. පාරායිනේ තියෙන ලස්සන මල් පිපිලා තියෙන අතු ටිකකුත් ඉතින් මං කපාගත්ත ගෙදර ඇවිත් පැල කරන්න. ඒවටත් ඉතින් මම ලෑස්ති වෙලාමයි ගියේ. කතුරක් ඒම අරගෙන මල්ලක් අරගෙන මෙන්න මේ වගේ જાති ටිකකුත් මම අරගෙන ආවා. අපි මේ කොළඹ කඩවල් වල මල් පැල තවන් වලින් ගන්න ගොඩාක් පැල මේ පස් කණ්ඩි වල තියෙනවා. ඔන්න යාළුවෝ බලන්න මේ කහපාට මල ලොකු චීත්තයක් එලලා වගේ. හරිම ලස්සනයි මට ඒක. ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. ඔය පාර දෙපැත්තේ දිගටම ඇදිලා තිබ්බේ මෙන්න මේ කහපාට මල් එක. මං ඕකෙන් අතු ටිකක් කඩා ගනිද්දි එතන ඒ පැත්තට ගිය කෙනෙක් කිව්වා අම්මෝ වනං ගිහිල්ලා පැල කරගත්තොත් ඉතින් වද කරගන්නවා බොරු කියලා. ඒ වුණාට ඉතින් මං ආසාවට අතු දෙක තුනක් කඩාගෙන ආවා. අර බලන්නකෝ යාළුවනේ ඔය ලස්සන පාරේ ඈතින් එන සුදු පාට ජීප් එක. ඔන්න ඉතින් අපි එන්න ඕන තැනට ආවා.
මෙතන තමයි අද මම දවල් කෑම එක හදන්නේ. මෙතන කිව්වට මේ ගඟෙන් අවශ්‍ය කරන හැම දෙයක්ම සෝදගෙන කරගෙන මේ වතු අස්සේ තියෙනවා හදලා අම්බලන් වගේ තැන්. මිනිස්සුන්ට රෙස්ට් කරන්න ඒ වගේ. මොකද මේ පාරේ බස් ගොඩාක් යන්නේ නැහනේ. බස් යන්නේ එකක් දෙකක් වගේ. ඉතින් ඔය බස් එක එනකම් මිනිස්සුන්ට මාන්සි අරින්න ඒ වගේ වාඩි වෙලා ඉන්න පොඩි පොඩි තැන් හදලා තියෙනවා. ඉතින් මං ඒ වගේ තැනක තමයි අද දවල් කෑම එක හදාගන්නේ. ගොඩාක් වෙලාවට ඉතින් මේ මිනිස්සු පයින්ම තමයි හැතැප්ම ගණන් යන්නේ. ඒ වගේ වෙලාවට ටිකක් වාඩි වෙලා ඉඳලා යන්නයි මෙන්න මේ වගේ තැන් හදලා තියෙන්නේ. මම ඉතින් මේ ටික හොදගෙන කරගෙන එනකන් මගේ යාළුවෝ බලන් ඉන්නකෝ ලස්සන වටපිටාව. මේ ගඟේ වතුර නම් හරිම සීතලයි, හරිම සනීපයි. ඒ වුණාට ඔය ගඟට යන පාරේ නම් හරියට කූඩැල්ලෝ ඉක්මනට දුවලා ගියේ නැත්තම් කූඩැල්ලෝ හැම තැනම ඇඟේ එල්ලෙනවා. මගේත් ඉතින් මං නලව යන්න ගිහිල්ලා මගේ ඇඟෙත් කූඩැල්ලෝ එල්ලුණා. ඒ වුණාට ඉතින් ඒව ඔක්කොම අරන් දාලා මං මගේ වැඩේ කරන්න පටන් ගත්තා. හැමදාම කුස්සියට වෙලා උයන මට අද නම් හරිම සතුටුයි. මොකද මං හරිම ආසයි මෙන්න මේ වගේ තැන්වල උයන්න. කොහේ ගියත් උයන්න තියෙනවා නම් අනේ ඊට වඩා දෙයක් මට නම් නැහැ. නිසා තියෙන චූටි බඩු ටිකක් එකතු කරගෙනයි ගියේ. ඉතින් අර අපේ කිචන් වල වගේ ලස්සන බඩු නැහැ. ඒ වුණාට මේ වගේ තැනක උයන්න පුළුවන් විදියට තමයි මෙන්න මේ විදියට මම උයාගත්තේ. යාළුවෝ බලන් ඉන්නකෝ. අද මං හදන්න හිතුවේ චිකන් රයිස් එකක්. ඒ වුණාට ගෙනාපු භාජනේ පොඩි වැඩි. ඒ නිසා මම හිතුවා චිකන් එකක් හදලා බත් එකක් උයා ගන්නවා කියලා. ඉතින් මෙන්න මේ විදියට අවශ්‍ය කරන හැම දෙයක්ම කපාගෙන මම ලෑස්ති කරගත්තා. දැන් ඉතින් චිකන් එක පොඩ්ඩක් මෙරිනේට් කරගන්න ගෙනාපු කුළු බඩු ටික මෙන්න මේ විදියට දාලා යෝගට් එක ඉතින් බිරියානි එකක් වගේ හදන්නනේ ගන්නෙ. ඒත් ඉතින් ඒක දැන් නාස්ති කරන්න බැරි හින්දා මම ඒකත් ඉතින් චිකන් එකට දාගත්තා. ඔය විදියට මම දැන් චිකන් එක හොඳට මෙරිනේට් කරන්න අත ගාලා තියෙනවා. එතකන් යාළුවෝ බලන්න වටපිටාව. දැන් මම මේ බත් එක උයා ගන්නයි යන්නේ. හාල් එක හොදලා අවශ්‍ය ප්‍රමාණයට වතුර තියලා අපි දැන් බත් එක උයාගමු. මේ වගේ තැනක සීතලේ හුලං වැඩි උයනකොට දැනෙන සනීපේ ආයෙ මට වචනයෙන් කියන්න බෑ. ඒක ඉතින් විඳලම බලන්න ඕන. දැන් ඔන්න චිකන් එක හදාගමු. තෙල් ටිකක් මේ විදියට පෑන් එකට දාලා අප ටිකක් සෝදුරු ටිකක් ඒ වගේ ಜಾති තියෙන ಜಾති ටික දාලා මම දැන් චිකන් එක හදාගන්නවා.
මේ හරියේ ඉතින් සද්දයක්ම නැහැ. මොකද වාහන යන්නෙත් නැහැ. මිනිස්සු වැඩියත් නැහැ. ඔය බස් එකකට ඇවිල්ලා ඉන්න 2-3 දෙනෙක් හිටියොත් මිසක් හරියම නිස්කලංකයි. හුලං සද්දේ විතරයි ඇහෙන්නේ. රත් වෙන තෙල් එකට මෙන්න මේ විදියට අර මෙරිනේෂන් කරගන්න දාගත්ත ඉස්ම ටිකක් මම දාගන්නවා. එතකොට චිකන් එකේ පාට ලස්සනට එයිනේ. එන්නේ ඒ නිසා. ඔන්න ඔය විදියට ලුණු ටික එහෙම හොඳට මලව ගන්නවා චිකන් එක දාගන්න කලින්. දැන් මේ විදියට මම චිකන් එක එකතු කරගන්නවා. මේ චිකන් එක ඔයාලත් මේ විදියට හදලා බලන්නකෝ. හරිම රසට තිබ්බ උණු බත් එකත් එක්ක මේ සීතලේ හරිම රසට තිබුණා. මේ අපි උයන තැන තියෙන්නේ දංකන්ද නකල්ස් කන්ද පාමුල. මේ වෙලාවේ තනි කරම මීදුමින් වැහිච්ච ඔය නකල්ස් කඳුයේ අය හොඳට පේන්නේ ඉතින් අවුවක් වැටුණු වෙලාවකට තමයි. බලන්නකෝ කිසිම දෙයක් පේන්නේ නැහැ, මීදුමින් වැහිලායි තියෙන්නේ. දැන් නම් චිකන් එක තැම්බිලායි තියෙන්නේ. එන්නකෝ එනම් අපි උණුවෙම බත් එකක් බෙදාගමු. උණු බත් එකට සැරම සැර චිකන් කරි එකයි ලුණු ගෙඩි ටිකකුයි. මෙන්න මේ විදිහේ පරිසරයක ලස්සන තැනක වාඩි වෙලා කනකොට හිතට දැනෙන සැනීපේ ආයේ ඉතින් මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් කාලා ඔක්කොම අස් කරගෙන මේ තමයි මම අර හැමදේම හොදගත්ත ගඟ. පාරෙන් බලනකොට පේන්නේ මෙන්න මේ විදියට. හරිම ලස්සනයි නේද? වටේම ගස් වලින් පිරීලා කොළ පාට කඳු මීදුමින් වැහිලා මේ වගේ දර්ශන අපේ ඇස් දෙකට ඇත්තමයි පුදුම සනීපයක් දෙන්නේ. බලන්නකො මේ පාර. අර යාළුවන්ට පේනවද අර ඈත කඳුවේ අය? ඒ තමයි නකල්ස් කන්ද. ඒ නකල්ස් කන්ද දැන් ඉතින් පේන්නේ නෑ මීදුම හින්දා. එහෙනම් අදට ගිහින් එන්නද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.